මහා විහාර දානශාලාව. මේ තියෙන්නේ මහා විහාරයේ දානශාලාව. ඉතින් භික්ෂුන් වහන්සේලා 5000ක් පමණ ප්‍රමාණයක් වැඩ සිටියයි කියලා කියනවා මේ මහා විහාරේ. මේ තියෙන්නේ මහා විහාර දානශාලාව. ලෝහ ප්‍රාසාදයටත් මහා ථූපයටත් ආසන්නයේ පිහිටා ඇති මහා විහාර දානශාලාව ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ දෙවන පෑතිස් රජු විසින් ගොඩනගා තිබේ. මෙය මහා විහාරීය භික්ෂුන් වහන්සේලාගේ දානශාලාවසේ සැලකෙන වතුස්සාලාව විය හැකිය. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ වසභ රජු විසින් මිහින්තලා දානශාලාවේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුරූපව මහා විහාර දානශාලා පිළිසකර තිබේ. දානශාලාව නැගෙනහිර දෙසින් භික්ෂුන් වහන්සේලා 3000කට පමණ එකවර දානය සැපිය හැකි අඩි 45ක් පමණ දිගින් යුතු දන් ඔරුවක් දක්නට ලැබේ. ඒතර මෙන්න මේ තමයි මේ මහා විහාර දානශාලාව. මහා විහාර දානශාලා චතුෂ්ශාලාව ලෙසින් හඳුන්වන මෙම ස්ථානය මහා විහාරයේ භික්ෂූන්ගේ දානශාලාව ලෙස සැලකේ. බත් ඔරුව ඇතුළු නිර්මාණ රැසක් මෙම ස්ථානයේ දැක්ගත හැකිය. එතකොට ආල්ම්ස් හෝල් කියන එක. එතකොට මේ බත් ඔරුවක් මේ තියෙන්න. එතකොට දැන් අපිට මේකෙන් සනාථ වෙන දේ තමයි ක්‍රිස්තු පූර්ව 3 වන සියවස. එතන අද අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2026ට වඩා තව අවුරුදු 2300ක් 3 වන සියවසනේ 2300ක් පමණ පිටිපස්සට ගියාට පස්සේ මේ නිර්මාණය මේක ඇතුළට යන්න පුළුවන්ද මෙහෙම? පුළුවන්. එතකොට ඉතින් මේ නිර්මාණය ඉදි කරලා තියෙන අවුරුදු 2300කට එහා පැත්තේ. දැන් බලන්න අපි අවුරුදු 2300කට එහා පැත්තේ අපේ මිනිස්සු ශ්‍රී ලංකාවේ මිනිස්සු ලාංකිකයෝ ජීවත් වෙච්ච විදිය. භික්ෂුන් වහන්සේලා තම ආධ්‍යාත්මය වෙනුවෙන් මේ ඒකරාශී වෙලා හිටපු ස්ථානය තමයි ලංකාවට පළවෙනි බුදුදහම පැමිණිච්ච ස්ථානය තමයි මහා විහාරය. එතකොට මිහිඳුමාරතන් වහන්සේ ඇවිල්ලා වැඩම කරලා දේවානම්පියතිස්ස රජතුමා සමග පිහිටවන ස්ථානය තමයි මහා විහාරය කියන්නේ. ඉතින් මේ මහා විහාර භූමියේ තියෙන භික්ෂුන් වහන්සේලා 3000ක් පමණ දානය වළඳන්න ආපු ශාලාව තමයි මේ තියෙන්නේ. එතකොට හිතන්න මේ ශාලාව මේ තියෙන්නේම ශාලාව. ඉතින් මේකට එකපාර ඔක්කොම ආවා කියන්න බෑ. මෙතන සිරිපදුලක් තියෙනවා. මං හිතන්නේ මෙතන කිසියම් බුදු ගයක් මොකක් හරි තියෙන්න ඇති. මෙතන තියෙන මේ සිරිපදුල පුරා විද්‍යාවෙන් අනාවරණය කරගෙන ඇති. එතකොට පුන් කලස් දෙකක් තියෙනවා දකින්න පුළුවන්. ඊට අමතරව මේ බලන්න ෆිනිෂින් මේ ගල්වල ෆිනිෂින් විදියට ඉතාම හොඳට මේක ඉහළට තිබිලා තියෙනවා. මේ පිටිපස්සේ කොටස ඉහළට තිබිලා තියෙනවා. බලන්න මේ පිටිපස්සට මේකට ආලුත් ගොඩනැගිල්ලක් උඩ තියෙන. ඉතින් මේ වටේට තියෙන බලන්න විශාල දානශාලාවක්. ඉතින් යම්කිසි ක්‍රමවේදයකට මේකේ විටින් විට භික්ෂුන් වහන්සේලා පැමිණලා දානය අරගෙන යන ක්‍රමයක් වුණු නැත්නම් වටෙන් යන ක්‍රමයක් ඒවා ඉතින් තියෙන්නේ නැති එක ක්‍රමවලට. එතකොට මේකේ ජලය එන යන ක්‍රම, එතකොට ඒ හෝදන ඒවා යන විදිහ ඒවත් මම හිතන්නේ මෙන්න මේ හරහා මේ තියෙන්නේ ඒ තමයි. ඒවා ඒ විදිහට මේ ඒවා තමයි මේ විදිහට තියෙන්නේ දැන් අද නටබුන් වෙලා. ඉතින් එතකොට මේ තියෙන අර අපි කිව්ව මහා දානශාලා ඔරුව මේ තියෙන්නේ ඒ ඔරුව දානශාලාවේ තියෙන. ඉතින් මේ ඔරුවේ තමයි භික්ෂූන් වහන්සේලාට රහතන් වහන්සේලා සකෘදාගාමි අනාගාමි මහරහත් කියන සිව් මහා ඵලය ලබාගෙන හිටපු ඒ භික්ෂූන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට සාමණේරයන් වහන්සේලාට සාමාන්‍ය කෙලෙස් තියෙන ඒවා දුරු කරන්න යන ස්වාමින් වහන්සේලාට තියෙන මහා ඒ දානීය වැළඳීම සඳහා තියෙන බෙහෙත් මේ
දාන ඔරුව. ඉතින් මේකට ආහාර යොමු කරලා යම් කිසි විදිහකට ඊට පස්සේ මේකේ දානය බලදන්න ඇති. මේකෙන් අරගෙන බලදන්න ඇති. සමහරට බත් මේකට දාන්න ඇති. ධාන්‍ය තියෙනවනේ ඒවා කොටස් විදිහට කරලා දාන්නත් පුළුවන්. ඉතින් එක එක ක්‍රමවලට අපිට එහෙම හිතන්න පුළුවන්. 3000ක් කියන්නේ සුළුපටු ප්‍රමාණයක් නෙවෙයි. එතකොට 3000ටම අවශ්‍ය කරන ආහාර මේකට දාලා මේ තැම්පත් කරලා ඊට පස්සේ ආහාර මේ පැත්තෙන් ඇවිල්ලා එහෙම ක්‍රමවේද හදන්න තියෙන්නේ නැති. එතකොට බලන්න මේකේ විශාලත්වය. සාමාන්‍ය අපිට හිතන්න පුළුවන් ඒ වගේ ප්‍රමාණයකට ආහාර සැපයීමට පහසුවෙන්ම මේක පරිපාලනය කරගන්න පුළුවන්. ඉතින් පුංචි ඉඩක් තිබ්බත් ඒ ඉඩ අපිට කළමනාකරණය කරගන්න පුළුවන්. ඉතින් රහතන් වහන්සේලා අනිත් එක ඊටාම ශික්ෂාකාමී සුපේශල භික්ෂුන් වහන්සේලා එතකොට පුළුවන් ඕනෑම විදියකට ඒ දේවල් කරගන්න. ඉතින් ප්‍රෞಢත්වය, හෙළයාගේ ප්‍රෞಢත්වය, සිංහලයාගේ ප්‍රෞಢත්වය, අපේ ශ්‍රී ලාංකිකයාගේ ප්‍රෞಢත්වය තමයි විදහා පාන්නේ මේ වගේ. දැන් මෙතන මම මේ විදිහට හිටපුවාම මේ ගල් කණුව කුස ඔයාට පෙන්වන්න පුළුවන්. මාත් අඩි 6ක් විතර ඉන්නවා. අඩි 5යි අඟල් 11ක් විතර ඉන්න කෙනෙක් මම. ඉතින් ඒ අර ගල් කණුවේ උස එතකොට හිතා ගන්න පුළුවන් මේ කැඩිලත් එක්ක. ඉතින් ඒ නිසා මේ වාස්තු විද්‍යාව ඉතාම දියුණු වාස්තු විද්‍යාවක්. ඉතාම ලස්සනට මේවා නිර්මාණය වෙලා තියෙන්නේ නැති. ඒකේ ආයි අවිවාදයකින් තොරව පිළිගන්න පුළුවන්. මෙතනින් එතකොට රුවන්වැලි සෑය මේ විදිහට අපිට පේනවා. ඊට පස්සේ මෙතන තියෙනවා දානශාලාව. හරි. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි.